ඇත්තටම කියන්න සජබේ දැන් මේක ඉවෙන්ට් එකකටම සජබේ කට්ටිය මෙතන යන්න සිද්ධ වුණේ ඒ සමගිය කියන සමගි ජන බලවේගයේ තිබ්බ සමගියක් අද මෙතන තිබ්බේ නැහැ. හිතනවා පක්ෂ නායකතුමා එච්චර හොඳමදි කියලා හිතෙනවා. මට කියන්න තියෙන එච්චරයි. එයාගේ හොඳ තත්ත්වයක් තිබුණා නම් මේ එකමුතුකම මෙහෙම විහිදෙන්නේ නැහැ. එහෙම වෙන තැනදී එහෙම දැන් අද අපි දැක්කා මෙතෙන්ද අපිට හිතට හරිම කනගාටුයි පොදු ජනතාව හැරේ මෙහෙම මහජන නියෝජිතයෝ ඡන්දකින් පත් වෙලා ඇවිල්ලා බලන්න මෙතෙන්ද කරපු සභාපති පත් වුණා. එයා ඔක්කොම විසිරලා යනවා. මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ. අනාගතයක් හදන්න නම් මෙයාලා මේ විසිරලා යන්නේම එයාලගේ හිත දූෂ්‍යයි. පුද්ගලික අභිලාෂයන් තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලන්ට තිබුණේ පුද්ගලික අභිලාෂයන් මුදුන්පත් නොවීම තුළ ඇතිවෙච්ච තත්ත්වයක් විදිහට තමයි මම මේ තත්ත්වය දකින්නේ. මෙතනදී ඔවුන්ට ඕනුන්නේ කන්තලේ ජනතාවගේ අභිලාෂයන් බලාපොරොත්තු ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න ඕනුන්නේ නැහැ. ඔවුන්ට ඕනුනේ මොන විදියෙන් හරි බලය ලබා ගන්න. අපි සාමාන්‍යයෙන් ඔකට කතාවක් කියනවා. තාත්තා ගෙදර හොඳට බීලාවට පස්සේ තාත්තා උත්සාහ කරනවා කන්න. හැබැයි තාත්තට කන්න බෑ බීලා ඉන්න. තාත්තා ගෙදර බත් වලන් ඉඳන් පොලේ ගහනවා. අනිත් අයටත් ඒ අවස්ථාව නැති කරනවා. අපිත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ කරගෙන ඉන්නවා. දැන් අපි දැන් කවුද කියලා දන්නේ නැහැ අපිට ප්‍රකාශ කරේ ඡන්දය. මේ අපි ඉතින් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන දැන් අපිට ඡන්දයක් අපිට දීලා තියෙනවා. ඇත්තටම කියන්න සජබේ දැන් මේක ඉවෙන්ට් එකකටම සජබේ කට්ටිය මෙතන යන්න සිද්ධ වුණේ ඒ සමගිය කියන සමගි ජන බලවේගයේ තිබ්බ සමගියක් අද මෙතන තිබ්බේ නැහැ. ඉතින් මේ අපිට වෙච්ච අසාධාරණේ එතනින්ම අපිට පිළිමුල පෙන්නුවා. අද ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ මේ වගේ තත්යකට ආවේ අපේ කට්ටියට සිද්ධ වෙච්ච අසාධාරණ හින්දා. ඒ කියන්නේ අපි විසින්ම ඡන්දේ දීලා ඡන්දෙ මෙච්චර සංඛ්‍යාවක් දීලා පත් කරගත්තට ඒකේ සංවිධායකයෙක් තිබ්බ දුර්වලකම් හින්දායි මේ മന്ത്രിතුමාගේ තිබ්බ දුර්වලකම් හින්දායි චන්දන කරුණාවතික මහත්තයා මේ තත්ත්වය අද හම්බුණා නම් අද සජබේ කට්ටියට මේ විදිහට මෙතනින් පැනලා මගහැරලා යන්න වෙන්නේ නැහැ. ඒක අපි හිතනවා අපි කලින් කියන්න ඕන දෙයක් මේක රහස් ඡන්දයක් තිබිලා හෝ මේ තත්ත්වය උදා වුණා. මෙතනින් පස්සෙවත් මම හිතන්නේ නැහැ දැන් සජබේ මේ යන විදිහට මේ ඇත්තටම අපේ තාත්තලා කාලේ ඉඳලා අපි මේ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. මෙන් ඉදිරියට තවත් අපි මෙහෙම එකතු වෙලා ඉන්න කැමති කියන්නේ අපේ අදහසක් නැහැ. ඒ කියන්නේ දැන් මේ මෙතන වෙච්ච අසාධාරණත් එක්ක බැලුවහම අපි තවත් මෙතන එකතු වෙලා මේ කට්ටියත් එක්ක එක්රෝක් වෙලා ඉන්න එක කිසිදු තේරුමක් නැහැ. ආයේ මම ඇත්තටම අපි දකින විදියට අපේ දරුවන්ටත් අපි කියන්න සිද්ධ වෙන්නේ ඒක. ආයේ මේ පක්ෂෙත් එක්ක එකතු වෙලා ගමනක් යන්න බෑ කියන එක තමයි මෙතනින් ඇත්තට අද දින සමගි බලවේගයේ අපි හිතනවා ඉදිරියේදී නම් නැත්තටම නැති වෙනවා. ඒකට හේතුව අපේ මේ දුප්පත් අසරණ മന്ത്രിතුමා මොකද වැඩි ඡන්දයක් අරගෙන දැනට වැඩි ඡන්ද අරගෙන ඉන්න ළමයා තමයි මේ. එයාගේ නම කපලා හොරෙක් ඡන්ද 100ක් අරගෙන හොරා සභාපති වෙන්න ආව එක තමයි ලයිස්තුවේ නම කපලා. එයාට ඒක දෙයියෝ මෙතනම පටිසම් දුන්නා. අපට දුකයි. හිතනවා පක්ෂ නායකතුමා එච්චර හොඳමදි කියලා හිතෙනවා. මට කියන්න තියෙන එච්චරයි. එයාගේ හොඳ තත්ත්වයක් තිබුණා නම් මේ එකමුතුකම මෙහෙම විහිදෙන්නේ නැහැ. එයා එක ළඟින්ම ඒ කියන්නේ විපක්ෂ නායකතුමානේ සජිත් මහත්තයානේ. ඉතින් එයා හරියට හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒක එකමුතුකමක් නැතිකම නිසා අද මෙහෙම වුණා කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ විපක්ෂයේ හැටියට කල්පනා කරා පාටි දාලා සල්ලි දීලා මේ එක වරප්‍රසාද දෙනවා කියලා කොහොම හරි විපක්ෂයේ අද පරාජය කරා. ඒ ගැනත් අපිට සතුටුයි. මොකද රටේ ආණ්ඩුව වෙනම තියෙද්දි විපක්ෂයක් ඉඳලා ඇත්තටම ගමට වැඩක් කරන්න බෑ. ගමට වැඩක් කරන්න හරි අපේම මාලිමාවේ කියලා මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක සභාපතිත් එක්ක අපි හෙට ඉඳලා හොඳ ගමනක් යනවා. මේ කන්තලේ පාස් සභාවට අයිති ගමේ ගම්වාසියෝ. ඒතර ගම්වාසියට අපට හරි බොහොම සන්තෝෂ දවසක්. මොකද අපේ නගරය ඇත්තටම අපි සුද්ධ පවිත්‍ර වෙලා තිබුණේ නැහැ. අංක 1 නගරේ මේ විනයක් තිබුණේ නැහැ. එහෙම නගරේ කාබාසිනියා වෙන තත්ත්වය කඩා වැටෙන තත්ත්වෙ තිබුණේ. හැබැයි එහෙම තියලා වසර ගණනාවකට පස්සේ මේ සභාවක් පිහිටවලා තියෙනවා. ඒත් අපිට සන්තෝෂයක් තියෙන්නේ පොදු ජනතාව හැටියට මේ සභාව අලුත් කණ්ඩායමක් අලුත් නායකත්වයකට යන එක. හැබැයි එහෙම වෙන තැනදී එහෙම දැන් අද අපි දැක්කා මෙතෙන්ද අපිට හිතට හරිම කනගාටුයි පොදු ජනතාව හැටියට මෙහෙම මහජන නියෝජිතයෝ ඡන්දකින් පත් වෙලා ඇවිල්ලා බලන්න මෙතෙන්ද කරපු සභාපති පත් වුණා. එයා ඔක්කොම විසිරලා යනවා. මෙහෙම නෙවෙයි වෙන්න ඕනේ. අනාගතයක් හදන්න නම් මෙයාලා මේ විසිරලා යන්නේම එයාලගේ හිත දූෂ්‍යයි. ඒක නිසා අපි කල්පනා කරනවා පොදු ජනතාව හැටියට මෙහෙම മന്ത്രിවරයෙක් හැටියට ආපහු මේ සභිකෙක් හැටියට පත් වෙලා ජනතාවේ පැතුම් ඉටු නොකර එයාලා ඉක්මව යනවා. කතා කරලා සාකච්ඡා කරලා මේකට සම්බන්ධ වුණා නම් වටිනකමක් තියෙනවා. මෙතන හිනා වෙලා එතන කොමසාරිස්තුමා ඉන්නවා, නිලධාරීන් ඉන්නවා. එයාලා තේපැන් සංග්‍රහයක් මෙතන දෙනවා. හැබැයි ඒ සියල්ලටම පසෙකලා
එයාලා ඒක ඔක්කොම බැහැර කරලා යනවා නම් අපට කනගාටුවක් තියෙනවා. එයාලා මේ විපක්ෂයේ පොදු විපක්ෂය හරි මොකක් හරි කියන එක විශේෂ මේ නායකත්වයේ මම දකින්නවා විනයක් නැතිකම තමයි මෙතන උනේ. ඉතින් විනයක් හදන්න විනය ඇතිව පරිසරයක් හදන්න අපි උත්සාහ කරනවා. අපි ආශිර්වාද කරනවා මේ දැනට පත් වෙලා ඉන්න සභිකයන් ටිකට නැවත නැවත ආශිර්වාද කරනවා මේක ලස්සන නගරයක් විනයානුකූල පුරවැසියන් ටික බිහි කරන්න අවස්ථාව ලබා ගන්නයි කියලා. බොහොම ස්තුතියි. ඒ ඇතුලේ මට හිතෙන්නේ බලාපොරොත්තු බිඳ වැටීම් තමයි ඒකට හේතුව වෙන්නේ. මොකද ඇතරම මාලිමාව විදිහට අපේ බලාපොරොත්තුව තමයි මේ ගම හදන එක. එතකොට අපිට පුද්ගලික අභිලාෂයන් තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලන්ට තිබුණේ පුද්ගලික අභිලාෂයන් මුදුන්පත් නොවීම තුල ඇතිවෙච්ච තත්ත්වයක් විදිහට තමයි මම මේ තත්ත්වය දකින්නේ. අපිට අපේ ප්‍රාදේශීය සභාවේ ආදායමත් එතකොට අපිට මධ්‍යම ආණ්ඩුවෙන් එන ආදායමත් එකතු වෙලා අපි ප්‍රාදේශීය සභාව තුළ ප්‍රාදේශීය සභාවෙන් ඉන්න ඕන විදියට මේ ප්‍රාදේශීය සභා බලපෑමේ සම්පූර්ණ සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ වගේම මාලිමාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මාලිමාවේ මේ රට පළමුවම ලොකුම කාරණේ තමයි මේ තියෙන ලෝකෙට තියෙන ණය වලින් අපේ රට නිදහස් කර ගැනීම. ඒ වගේම මම ගයන්ද සිල්වා ජාතික ජනබලවේගයේ අග්බෝපුර කොට්ටාසය කන්තලේ ප්‍රාදේශීය සභා නියෝජිත. ඉතින් අද කන්තලේ ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ එහෙම නැත්නම් සභාපති තීරමේ අවස්ථාවේදී අපි රහස් ඡන්දයක් තමයි ඉල්ලුවේ. නමුත් විපක්ෂයෙන් සෑහෙන උත්සාහ කරා විවෘත ඡන්දයක් ගන්න. මොකද හේතුව ප්‍රජාතන්ත්‍රවාදීව ඕන කෙනෙක්ට තමන්ගේ මතය නිදහසේ පළ කරන්න මානසික නිදහස තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා මීට කලිනුත් දැන් මෑතකදී ඡන්ද 3ක් තිබුණා. ඒ හැම එකක්ම ඇත්තටම තියෙන්නේ රහස් ඡන්ද. විවෘත ඡන්ද නැහැනේ. ඉතින් අපි මේකටත් යෝජනා කරා. ඉතින් අවසානට කොමසාරිස්තුමාගේ එකඟතාවයේ මත රහස් ඡන්දයකට ගියා. ඉතින් රහස් ඡන්දයේදී අපේ නියෝජිතය 10 දෙනාට අමතරව විපක්ෂවල හිටපු නියෝජිතය දෙදෙනෙකුත් අපිට ඡන්දය දුන්නා. ඉතින් ඡන්ද 12ක් අරගෙන අපේ සභාපති විදියට තාරක සඳරුවන් සහෝදරයව අපි පත් කරා. ඉතින් ඒ අවස්ථාවේදී අපි නැවත උපසභාපති තීරමේ අවස්ථාවේදීත් විවෘත ඡන්දයකට යෝජනාවක් ආවා විපක්ෂයෙන්. නමුත් අපි ඒකත් යෝජනා කරා රහස් ඡන්දයකට යන්න. ඉතින් ඒ වෙලාවේ සභාවේ හිටපු සියලුම විපක්ෂවල මන්ත්‍රීවරු නැගිටලා ගියා. මොකද අර ප්‍රධාන පක්ෂකින් තිබුණු බලපෑමක් නිසා තමයි එම පක්ෂවල හිටපු නියෝජිත දෙනෙකුත් අපිට රහස් ඡන්දය ප්‍රකාශ කරා. නමුත් විවෘත ඡන්දයකදී ඒ ඡන්දය ලබා දීමේ අපහසුතාවයක් නිසා ඒ දෙන්නත් පිට වෙලා ගිහින් තිබුණා. ඉතින් ඝනපූර්ණ නැති නිසා සභාව දැනට කල් තියලා තමයි තියෙන්නේ. ඇත්තටම විපක්ෂයේ 11 දෙනෙක් නැගිටලා ගියා. ඒගොල්ලන්ට ඕන වුණේ ඇත්තටම මේ වෙලාවේ ඒ අපිට සහයෝගය දුන්න ඒ සභිකයන් දෙන්න කවුද කියලා මං හිතන්නේ ඔවුන්ට මොකක් හරි හානියක් කරන්න වෙන්න පුළුවන්. ඔවුන්ට තර්ජනය කරන්න වෙන්න පුළුවන්. ඒම හොයා ගැනීම අවශ්‍යතාවක් තිබේ. මම හිතන්නේ අපේ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂ ප්‍රගතිශීලී മന്ത്രിවරුන් වගේ සභිකයෝ ඉන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එතනදී ලැබුණා. ඉතින් මේක ඇත්තටම බලවන්නේ මං හිතන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙන්නේ. මොකද කන්තරේ සභාව තුළ ජනතාව තීරණය කරලා මේ වෙලාවේ ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කරනු ලැබුවා. මොකද විපක්ෂයේ ඉන්නේ පක්ෂ 5ක තමයි മന്ത്രിවරු 11ක් ඉන්නේ. අපි තනි පක්ෂයක් විදිහට മന്ത്രിවරු 10ක් අපි දිනාගෙන තියෙනවා. පොදුවෙන් ගත්තොත් එම විපක්ෂයේ විදිහට විශේෂයෙන්ම සමගි ජන බලවේගය හා අනිත් දේශපාලන පක්ෂ හැමතැනකම පරාජය වෙලා හා ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ යම් දෙයක් සෝදාපාලුවට ලක් වෙන්න ගත්තාට පස්සේ යම් තැනක විතරක් බේරා ගන්න බෑ. මොහුන්ට ඕනේ කරේ කන්තලේ සභාව තුල හරි ඔවුන්ගේ බලය තියෙනවා කියන එක තාවුරු කරන්න. මෙතනදී ඔවුන්ට ඕනුන්නේ කන්තලේ ජනතාවගේ අභිලාෂයන් බලාපොරොත්තු ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න ඕනුන්නේ නැහැ. ඔවුන්ට ඕනුනේ මොන විදියෙන් හරි බලය ලබා ගන්න. අපි සාමාන්‍යයෙන් කතාවක් කියනවා තාත්තා ගෙදර හොඳට බීලාවට පස්සේ තාත්තා උත්සාහ කරනවා කන්න. හැබැයි තාත්තට කන්න බෑ බීලා ඉන්න. තාත්තා ගෙදර බත් වලන් ඉඳන් පොලේ ගහනවා. අනිත් අයටත් ඒ අවස්ථාව නැති කරනවා. ඔහුට හැංගෙන්නේ නැහැ ඔහු කරන මේ අපරාධය. ඒ වගේ තමයි මේකේ සභාපති අපේක්ෂකයා විපක්ෂ සභාපති අපේක්ෂකයා සහ අනිත් අයට ඕන කරේ ඔහුන්ට බලය ලබා ගන්න බැරි නම් මේක සම්පූර්ණ කන්තරේ සභාව කඩාකප්පල් කරලා වෙන කෙනෙකුට මේක බලය පිහිටවන්න දෙන්නේ නැතුව ඔවුන්ට මේක කඩාකප්පල් කිරීම අරමුණක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මම හිතන්නේ ඊගව සභාවාරයේදී අපිට එහෙම තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන උණුසුම රටට පෙන්වන්න තමයි මේ වෙලාවේ විපක්ෂයට ඕන උනේ. ඒ කියන්නේ මොම් මේකට විරුද්ධයි මෙතන ලොකු අසාධාරණයක් වුණා කියන එක තමයි පෙන්නන්නේ. හැබැයි ඊගව සභාවාරයට ඔවුන් එනකොට ඔවුන්ගේ ඒ ගතිය නැහැ. ඒක නැති වෙනවා. ඒකත් එක්ක ඔවුන් අපිත් එක්ක යම් එකඟතාවයකට එයි කියලා නේ අපි යාලත් යන කිසිම ගිවිසුමක්වත් කිසිම වරප්‍රසාදයක්වත් අපි දෙන්න පොරොන්දු වෙන්නේ නැහැ. මොකද යාලට අවශ්‍යතාවය තියෙන්නේ මේ නගරය හා කන්තලේ කොට්ටාස ප්‍රාදේශීය කොට්ටාසේ මේ සංවර්ධනය කිරීමට. එයාලට තුන ඇත්තම ලස්සන ජීවිතයක් මේ පොහොසත් හතර ලස්සන ජීවිතයක් ගොඩනගන්න. අන්න ඒ අරමුණින් තමයි යාලා අපිට දීලා තියෙන ඡන්දය ඇත්තටම භාවිතා කරලා තියෙන්නේ. එයාලත් හිතනවා මේ අපේ යන මේ වැඩපිළිවෙල මේ හොඳ වැඩපිළිවෙලක් කියලා. ඒකයි අපිට ඇත්තටම යාලා සහයෝගය දක්වලා තියෙන්නේ.
අපි ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී මේ වැඩ කරන පක්ෂයක්නේ. ඇත්තටම මේගොල්ලන් අපි කිසිම මේ අකටයුත්තක් වෙන්න දෙන්නේ නැහැ. අපිත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ කරගෙන ඉන්නවා. දැන් අපි දැන් කවුද කියලා දන්නේ නැහැ අපිට ප්‍රකාශ කරේ ඡන්දය. මේ අපි ඉතින් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන දැන් අපිට ඡන්දයක් අපිට දීලා තියෙනවා. ඒගොල්ලෝ සම්බන්ධ වෙන විපක්ෂයේ සියලු දෙනාම මම කියන්නේ එක්කෙනෙක් විතර එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. සියලු දෙනා සම්බන්ධ කරගෙන අපේ ගමන යනවා.